that's married, විවාහ වෙලා ඉන්න හැම කෙනෙක්ම I close that window and I burn that basket. ඒ කවුළුව මම කූඩේ Hey! පුරුස්සා දමනවා. Somebody say, I receive it. I receive it. මම ලබා ගන්නවා ඒක. I මම ලබා close ගන්නවා. that window and I burn that මම ඒ basket. කවුළුව වහලා කූඩේ පුච්චලා දානවා කියන්නේ. Anyway, God is the God of escape. දෙවියන් වහන්සේ ගලවන්නා වූ දෙවියන් වහන්සේ. Let's look at Jesus. අපි ජේසුස් වහන්සේ දිහා බලමු. John chapter 10 verse 37. යෝහන් 10:37. Escape your enemies. ඔබගේ සතුරන්ගෙන් බේරෙන්න. God is faithful to provide a way of escape. දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි ඔබට ගැලවෙන මාර්ගයක් පාදා Now I want to දෙන්න. tell you. දැන් මම ඔබට Look කියනවා at Jesus. ජේසුස් වහන්සේ දිහා බලන්න. If I do not the works of my Father, don't believe me. මාගේ පියාණන් වහන්සේගේ ක්‍රියා මම නොකරනවා නම් මා විශ්වාස කරන්න එපා. 38. 38. This is not Paul, this is Jesus. මේ පෞල්තුමා නෙවෙයි ජේසුස් But වහන්සේ. if I do, though you believe not me, believe the works, that ye may know and believe that the Father is in me and I in him. මම ඒවා කරනවා නම් මාව විශ්වාස කර පියාණන් වහන්සේ මා තුලයිද මා පියාණන් වහන්සේ තුලයිද සිටින බව දැන විශ්වාස කරන්න. After Jesus said this, ජේසුස් වහන්සේ මේ කිව්වට පස්සේ look at how his enemies බලන්න උන්වහන්සේගේ සතුරු ප්‍රතිචාර දක්වපු ආකාරය. read verse 39. 39 කියවන්න. Therefore they sought again to take him. ඒ නිසා උන්වහන්සේව අල්ලන්නට උන් සෙව්වා. I parak ewa. ආපහු. Sought to take him again. ආපහු උන්වහන්සේව අල්ලන්නට උන් හැදුවා. But he what? නමුත් මොනවද කරේ? But he what? මොකද උන්වහන්සේ කරේ? Come on people. But he what? මොකද උන්වහන්සේ කරේ? But he escaped out of their hand. නමුත් උන්වහන්සේ ඔවුන් අතින් ගැලවී If ගියසේක. Jesus had enemies, ජේසුස් වහන්සේට සතුරු සිටියා නම් you will have enemies. ඔබටත් සතුරුයින්ට But එනවා. as Jesus escaped, නමුත් ජේසුස් වහන්සේ ගැලවුණ you will ආකාරයට escape. ඔබත් ගැලවෙන්න යනවා. You will escape. ඔබත් ගැලවෙන්න I said යනවා. you will escape your enemies. ඔබගේ සතුරන්ගෙන් ඔබ ගැලවෙනවා. Say I receive it. කියන මම ලබා In ගන්නවා. the name of Jesus I'm speaking now. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම ප්‍රකාශ කරනවා දැන්. Your eyes will see that window ඔබගේ ඇස්වලට ඒ කවුළුව පේනවා. and you will use that basket. ඔබ ඒ කූඩේ පාවිච්චි කරනවා. Somebody will be there to help you and move down that wall. ඔබට කවුරු හරි උදව් කරන්න කෙනෙක් හම්බ නැහැ පවුරෙන් ඔබ පහළට එලන්න. Listen to me. මට වුන්කම් දෙන්න. Some people ask, සමහර මිනිස්සු අහනවා if God is really with you, දෙවියන් වහන්සේ අත්‍තරම ඔබ සමග ඉන්නවනේ. why do you need to escape? ඇයි ඔබ බේරිලා යන්න ඕනේ ගැලවිලා යන්න ඕනේ නං? Face it, will you? මූණ දෙන්නකෝ ඉතින්. Are you wiser than God? ඔබ දෙවියන් වහන්සේට වඩා ඥානවන්තයිද? Are you wiser than God? ඔබ දෙවියන් වහන්සේට වඩා ප්‍රඥාවන්තයිද? The reason why he provides a way of escape උන්වහන්සේ ගැලවෙන මාර්ගයක් සොයලා දෙන්න හේතුව and තමයි says to you, don't face this one. මේකට මූණ දෙන්න එපා කියලා කියන හේතුව තමයි There are battles you don't choose. ඔබ තෝරා ගන්න නැති යුද්ධ තියෙනවා. God chooses those battles for you. ඒ දෙවියන් වහන්සේ ඒ යුද්ධ ඔබ වෙනුවෙන් තෝරා ගන්නවා. Until he chooses one for you like David and Goliath. දාවිද් සහ ගොලායත් වගේ උන්වහන්සේ විසින්ම ඔබට යුද්ධයක් තෝරලා දෙන තාක්කල් Every other battle is unnecessary. අනිත්